අද ඉතින් අපි ඇවිල්ලා තින්නේ මායි ප්‍රදීප් අයියයි අම්බලන්ගොඩ මොය කටගාවට මාළු ටිකක් අල්ලන්න. මාළු ටිකක් අල්ලලා අපිට ටයිම් එක තිබ්බොත් සුපිරි කෑමක් ඉතින් වැල්ලේ තියන් හදලා කාලා බලන්න තමයි හදන්නේ. බලමු ඉතින් try එකක් දීලා මුලින්ම මාළු ටිකක් අල්ලගන්න. අද ඉතින් අපි යමට පාවිච්චි කරන්නේ හඬල්ලෝ. මේ ඉන්න හඬිල්ලෝ. හඬිල්ලොත් තියෙනවා, අයිරාවොත් තියෙනවා. ඉතින් හඬිල්ලොන්ට ගොඩක් දල්ලුව එහෙම කනවා. බලමු ඉතින් try එකක් දීලා. ඉතින් වැරෙල්ල යන ගමන් අපට හම්බුණා කැස්බා පැටියෙක්. කැස්බා පැටිය නම් මැරිලා. පොඩි පැටියෙක්. දැන් ඉතින් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. පැරාටි ටිකක් මරන්න තමයි හිතන් ඉන්නේ මුලින්ම. බලමු ඉතින්. මං අද දාන්නේ මොයකට ගාවම. ප්‍රදීප් අයියලා එහා පැත්තෙන් දානවා අපේ කැලුම් අයියත් ඇවිල්ලා ඉන්නේ. බලමු මුල්ම මාළු අල්ලන්නේ කවුද කියලා මුල්ම එක. ඔන්න මට කෑව මාළුවෙක්, දල් පැටියෙක් පොඩි. මට කාපු මුල්ම මාළුවා. ඉතින් මුල්ම මාළුවා අද දවසේ ඇල්ලුවේ මං තමයි. ප්‍රදීප් බ්‍රෝ පරාදයි. කැලුමක් පරාදයි. දැන් එනවා මං ඉන්න තැනට. දැන් ඉතින් මම try කරන්නේ හඬිල්ලෙක් ගහලා දාන දලෙන් මරන්න. බලමු ඉතින් try එකක් දීලා දැන් මේ පන්නේ වෙනස් කරා පැරෑටි පන්නේ හීනි නම්බර 30 පන්නයක්. ඉතින් දැන් ගත්ත අපි නම්බර 45 40 වගේ දලෙන් මරන්න බලමු හඬිල්ලෙක් ගහලා දාලා. අපි ඉතින් දැන් හඬිල්ලව ගහගන්නේ එහෙම තමයි. මෙහෙම කටෙන් තමයි හඬිල්ල ගහගන්නේ. මේ විදිහට කටෙන් ගහගෙන මේ පැත්තෙන් ගන්නවා හඬිල්ල. බිලී කටුව එළියට අරගෙන මෙහෙම අරගෙන ආයි මෙහෙම පැත්තෙන් පේන්නේ නැති වෙන්න ඔන්න ඔය විදිහට ගහගන්න. පේනවනේ දැන් බිලී කටුව කවර් වෙන්න ඔය විදිහට තමයි යම ගහගන්නේ. අපි ඉතින් දැන් මූද පැත්තේ පන්නේ දාලා අපි ආවයි සුපුරුදු ප්ලේස් එකට ගඟ පැත්තට. මොකද ඒ පැත්තේ කෑවේ නැහැ, දලෙක් කෑවා. දලා ගැලවුණා. ඉතින් බලමු මෙතන මාළු ටිකක් අල්ලන්න. ප්‍රදීප් අයියලා ඉන්නවා යා පැත්තේ. බලමු try එකක් දීලා. අපි ඉතින් අද දවසේම කොහොම හරි try කරලා කවලම් මාළු ටිකක් අල්ලගත්තා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.